හෙලෝ මේ වීඩියෝ එක බලන ඔයාව ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. දැන් ඔයාලට හරිම ලේසියෙන්ම CTB බස් එකක් බුක් කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද අපි සිරිපාද යන්න CTB බස් එක බුක් කරගත්තේ කියලා. මෙන්න මේ තියෙන වීඩියෝ එකේ ඔයාලට පේනවා කොහොමද අපි බස් එක බුක් කරගන්න ඕනේ කියලා. ඒ වගේම මෙතන contact numbers තියෙනවා. ඔයාලට පුළුවන් මේ බස් එකේ conductor හරි driver හරි contact කරගෙන details ටික දැනගන්න. අපි කොළඹ ඉඳලා තමයි ගමන පටන් ගත්තේ. දැන් නම් අපි ගොඩක් ලං වෙලා ඉන්නේ. දැන් මේ ඉන්න තැනදී කිලෝමීටර් 35ක් කියලා තමයි මේ බෝඩ් එකේ දාලා තියෙන්නේ. ඉතින් අපි මස්කෙලියෙන් තමයි බැස්සේ. හොඳටම වහින්න පටන් ගත්තා. එතකොට ඊට පස්සේ අපි එතනින් බස් එකක් අරගෙන නලතන්නියට ගියා. නලතන්නියට යන ඔයාට මුලින්ම හම්බෙන්නේ නලතන්නියේ මෙන්න මේ පන්සල. ඉතින් හැමෝම මේ පන්සලට ගිහිල්ලා වැඳ පුදාගෙන සුමන සමන් දෙවියන්ට පඳුරුත් එකතු කරලා තමා පරිස්සමින් අපේ නඩේට සිරිපා කරුණා කරලා පල්ලෙහාට එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා පන්සිල් සමාදන් වෙලා මෙතන ඉඳන් තමයි අපි අපේ ගමන පටන් ගන්න. මෙන්න මෙතන ඉඳලා තමයි අපේ ගමන පටන් ගන්න. ඉතින් මෙහෙම ඉස්සරහට යනකොට අපිට මුලින්ම හම්බුණා මෙන්න මේ විදිහට වන්දනා කරන අය වෙනුවෙන් කරන නොමිලේ කරන සත්කාරයක්. ඉතින් හරිම වටිනවා. ඒගොල්ලෝ කකුල් අමාරු තියෙන අයට කකුල් වල ඔළුවේ බාම් ගාලා නොමිලේ මේ සත්කාරය වන්දනා කරන අය වෙනුවෙන් කරනවා. ඒ වගේම තමයි අලුතින් මෙතන තවත් පන්සලක් හදලා තියෙනවා. හරිම ලස්සනයි. මෙතන ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. පන්සිල් සමාදන් කරවනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන ඉඳලා ආගමික වතාවත් වල යෙදিলা ඒ අවශ්‍ය කටයුතු කරගෙන ඔයාලගේ ගමන ඉස්සරහට යන්න ආශිර්වාද ලබා ගන්න. මේ වෙලාවේ අනිවාර්යයෙන් මතක් කරන්න ඕන දෙයක් තමයි ඔයා ට්‍රේන් එකේ යන කෙනෙක් නම් හරිම ලේසියෙන් හැටන් වලට කොළඹ ඉඳන් ට්‍රේන් එකේ ගිහිල්ලා අපිට ඒ ස්ටේෂන් එකේ ඉඳලා නල්ලතන්නියට බස් එකක් ගන්න පුළුවන්. අපි මේ වෙනකොට නම් අපි ගමන යනකොට තාමත් අලුත් වැඩියා කටයුතු ඉවර කළ නැති හින්දා දුම්රිය ධාවනයක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඔයා මේ වීඩියෝ එක පස්සේ බලන කෙනෙක් නම් දුම්රිය ධාවනය සිද්ධ වෙන කාලේ බලන කෙනෙක් නම් හරිම ලේසියෙන් ඔයාට ට්‍රේන් එකෙන් හැටන් වලට ගිහිල්ලා නලතනියට යන්න. මේ විදිහට ඉස්සරහට යනකොට මුලින්ම අපිට හම්බ වෙන්නේ මකර තොරණ. එතනත් බුදු පිළිම වහන්සේ නමක් ඉන්නවා. ඔයාලට වැඳ පුදාගෙන ඒ කටයුතු එතනදිත් කරගන්න පුළුවන්. ඊළඟට අපිට හම්බ වෙන්නේ රතු පාලම. ඉතින් මෙතනත් බුදු පිළිම වහන්සේ නමක් ඉන්නවා. ඒ වගේම සුමන සමන් දෙවියන්ගේ ප්‍රතිමාවක් තියෙනවා. ඔයගොල්ලන්ට මේ යන අතරමඟ ආශිර්වාද අරගෙන ඔයාගේ ගමන පරිස්සමින් යන්න පුළුවන්. ඉතින් මේ පරිසරය හරිම සුන්දරයි, ලස්සනයි. අපි මේ යන ගමන් මගේදී අනිවාර්යයෙන්ම හිතන්න ඕන දෙයක් තමයි අපි ගෙනියන කසල ආයමත් අරන් එන්න ඕනේ කියන එක. ඔන්න ඉතින් දැන් අපි සීත ගඟුල ළඟට ලං වෙලා ඉන්නේ. මුලින්ම සිරිපා කරුණා කරන අය ඉන්නෝනේ. ඉතින් මේගොල්ලන්ට අපි කියන්නේ කෝඩුකාරයෝ කියලා. කෝඩුකාරයන්ට කරන්න චාරිත්‍ර වාරිත්‍ර ටිකක් තියෙනවා. ඉතින් චාරිත්‍ර වාරිත්‍ර වලට අනුව අපි මෙතනදී දෙහි කහ ගාලා ස්නානය කරලා හොඳට පිරිසිදු වෙනවා. මෙතනදී අපිට හම්බ වෙනවා සුමන සමන් දෙවියන්ගේ දේවාලයක්. ඉතින් මෙතනදී මේ පේනවා වගේ ඔයා ගෙනියන පඳුර අතට අරගෙන අවශ්‍ය ආගමික වතාවත් වල යෙදিলা පරිස්සමින් කරුණා කරලා නැවතත් පල්ලෙහාට කරුණා කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන ඒ ඔයා ගෙනියන පඳුර ඔයාගේ දකුණු අතේ ගැට ගහගෙන ඉස්සරහට කරුණා කරන්න තමයි තියෙන්නේ. ඉතින් අපි දැන් සීත ගඟුල ළඟින් යනකොට මේ විදිහට ටිකක් කළුවර වැටිගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ වෙලාවේ පොඩි වැස්සකුත් තියෙනවා. ඉතින් ටිකක් කළුවර වැඩි වුණා. මේ වෙලාවේ කියන්න ඕන දෙයක් තමයි අනිවාර්යයෙන්ම ඔයා යනකොට කොඩුකාරයෙක් විදිහට ඔයා ගෙනියන පඳුර, ඒකට අවශ්‍ය සුදු රෙදි කෑල්ල, ඒ වගේම කහ දෙහි කෑල්ලක් අනිවාර්යෙන් අරගෙන යන්න. ඒ වගේම තමයි වැස්ස කියන එක කොයි වෙලාවෙද කියලා අපිට කියන්න බැරි හින්දා ඒකටත් අවශ්‍ය විදිහට ඔයා සූදානම් වෙලා යන්න. ඒ වගේම සීතල තියෙනවා. ඉතින් අයිස් කැප් එකක් හරි මොන හරි ජැකට් එකක් ඔයාට අවශ්‍ය දේවල් ඒවත් අරගෙන යන්න අමතක කරන්න එපා.
ඊළඟට අපිට හම්බ වෙන්නේ ඉදිකටු පහන, එහෙමත් නැත්නම් ගෙත්තම් පහන. ඉතින් මෙතනදී කෝඩුකාරයෝ විදිහට ඔයාලට පන්සිල් සමාදන් වෙලා ඔයා ගන්න කෝඩු පැකට් එකේ තියෙනවා වතාවත් සිදු කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒ දේවල් මෙතනදී කරන්න ඕනේ. මේ කෝඩු පැකට් එක ඔයාට පල්ලෙහා නල්ල තනියෙන් ගන්නත් පුළුවන්. ඒ වගේම මෙතනත් අපිට කඩ හම්බ වෙනවනේ. ඉතින් ඒ වයින්ොත් ඔයාට කෝඩු පැකට් එක ගන්න පුළුවන්. ඉදිකටු පහන පහු කරගෙන ඉස්සරහට කරුණා කරනකොට අපිට හම්බ වෙනවා මහගිරි දඹය. ඉතින් මෙතන තමා පොඩ්ඩක් අපි අමාරුයි කියලා කියන්නේ. ඉතින් දැන් අපි සිරිපා ඉහළ මළුවට කරුණා කරලා තියෙන්නේ. දැන් වෙලාව රෑ 9:00යි. ඉතින් දැන් අපි අවශ්‍ය ආගමික වතාවත් කරලා වැඳ පුදාගෙන ඒ දේවල් කරා. ඊට පස්සේ මෙතන විශ්‍රාමික ශාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ විශ්‍රාම ශාලාවේ ඉඳලා විශ්‍රාම අරගෙන එවලේ පල්ලෙහාට කරුණා කරනවා නම් පල්ලෙහාට කරුණා කරන්න පුළුවන්. හැබැයි ගොඩක් දෙනෙක් ඉරසේවය බලන්නේ හින්දා මෙතන නවතිනවා. ඉතින් අපිත් නැවතුණා. ගොඩක් සීතලයි මේ වෙලාවේ මෙතන. අනිවාර්යෙන් කියන්න ඕන ඔයගොල්ලෝ ජැකට් එහෙම සීතලට අවශ්‍ය දේවල් අරගෙන යන්න. මොකද මළුව උඩ නම් හරිම සීතලයි. ඉතින් දැන් වෙලාව 5:50ට විතර. දැන් ඉරසේවය අපිට පේනවා. හරිම ලස්සනයි ඇත්තටම මේ උඩින්දර පේන view එක. මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් අපි ඉරසේවය බලලා ඊට පස්සේ පල්ලෙහාට කරුණා කරන්න තමයි ලෑස්ති වුනේ. ඉතින් අපි ඉහළට කරුණා කළේ හැටන් නල්ලතන්නිය පාරේ. දැන් අපි පහළට කරුණා කරන්න හදන්නේ රත්නපුර පලාබද්දල පාරේ. ඒ වගේම මේ මාර්ගය රජමාවත කියලාත් හඳුන්වනවා. ඉතින් මේ වීඩියෝ එක අපි මෙතනින් නතර කරනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු කොහොමද රත්නපුර පලාබද්දල පාරෙන් අපි පහළට කරුණා කරන්න කියලා.